හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම අලුත් ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි ආදරණීය ගණදෙවියන්ගෙන් ඔයාට ලැබෙන විශේෂ පණිවිඩය මොකක්ද කියලා බලන එක. ඒ වගේම තමයි මේක පොදු රීඩින් එකක් වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. තව කෙනෙක්ට ඇකියුරේට් වෙදි තව කෙනෙක්ට ඇකියුරේට් නොවෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා ඒකත් අවබෝධ කරගෙනම තමයි රීඩින් එක බලන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් පර්සනල් ටැරෝ රීඩින් එකට මාව WhatsApp කරා සම්බන්ධ කරගන්න. මගේ නම්බර් එක තියෙනවා TikTok, Facebook සහ YouTube bio එකේ. ඔන්න මම ෆයිල්ස් 3ක් අරන් ඇවිත් තියෙන්නේ. ගණදෙවියන් ඔයාගේ හිතේ මවාගෙන ඔයාට පුළුවන් වැඩියෙන්ම හිත යන ෆයිල් එක වීඩියෝ එක නවත්තලා හරි තෝරගන්න. පළවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට කියන්න තියෙන්නේ ඔයාට මොකක් හරි දෙයක් ගැන හිතන්න තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන්ලු වෙනදටත් වඩා ගැඹුරින් ඒක හිතන්න. ඔයාට තියෙන්නේ බලගතු මනසක්. ඒ වගේම තමයි ඔයා බුද්ධිමත් සහ බලයක් තියෙන කෙනෙක්. ඉදිරියේදී ඔයාගේ ජීවිතේ පරිවර්තනයක් සිදු වෙනවා. හරියට දලඹුවා සමනලේ බවට පත් වෙනවා වගේ. ඔයා නොදන්නවා වුණාට, ඔයාට නොදැනුණා වුණාට, ඔයාට දිව්‍යමය මඟ පෙන්වීමක් ලැබෙනවා. ඔයාට ඔළුවෙන් හිතලා තීරණ ගන්න පුළුවන් වෙන කාලයක් තමයි මේක. වෙනදට වඩා හොඳට හිතලා වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙනවා. ඔයා මේ දවස්වල මොකක් හරි වැඩක් කරන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ වැඩේ කරන්න පටන් ගන්න. ඔයාට කාගෙන්ම හරි ඔයාට අමාරු තැන්වලදී උදව් උපදෙස් ලැබෙනවා. දෙවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට කියන්න තියෙන්නේ ඔයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ඔයාගේ වැඩ වෙනදට වැඩිය බුද්ධිමත්ව සැලසුම් කරලා සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා ඔයා අදහන දෙවියන්ගෙන් උදව් ඉල්ලුවොත් ඔයාට උදව් ලැබෙනවා. ඊට පස්සේ ඔයාගේ වැඩේට අත ගහන්න ඔයාට පුළුවන්. ඔයාගේ වෙනදට වැඩිය උනන්දුව, ජව සම්පන්නකම වැඩි වෙනවා. ඔයාට අසීමාන්තික විදියට දියුණු වෙන්න වාසනාව ලැබෙනවා. ඔයාට ඔයා හිතනවටත් වඩා දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඔයා ඉස්සෙල්ලම ඔයාගේ ඉලක්කය පැහැදිලි කරගන්න. ඔයා S2 පියාගෙන ඔයා අදහන දෙවි කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න. අනිවාර්යයෙන්ම ඔයාට උදව් සහ ආශිර්වාදය ලැබෙනවා. දැන් ඔයාට තියෙන සම්පත් වලින් ඔයාගේ වැඩේ පටන් ගන්න. ඔයාගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. ඔයාගේ ඉලක්කයට යන්න අවශ්‍ය සියලුම දේවල් ඔයා ළඟ තියෙනවා. ඒ වගේම මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. වැඩ කල් නොදමා ඒ වැඩේ එදිනෙදා පිළිවෙලට කරගෙන යන්න. තුන්වෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට කියන්න තියෙන්නේ ඔයා ආධ්‍යාත්මික වර්ධනය වෙන කාලයක් තමයි මේ. සාම්ප්‍රදායික දේවල්, සිරිත් විරිත්, පරණ යුගයේ දේවල්, කල්චර් එක, කැම බීම අගය කරන්න පටන් ගන්නවා. ඔයා ඒ දේවල් ගැන උනන්දුවක් දක්වනවා. ඔයා කාට හරි උගන්වන්න පටන් ගනි මොන හරි දෙයක්. එහෙම නැත්නම් කියලා දේවි. නැත්නම් ඔයා කාගෙන් හරි දෙයක් ඉගෙන ගනීවි. ඔයාට කණ්ඩායම් වැඩ කරන්න සිද්ධ වෙනවා. සමිති සමාගම් වල ඉන්නවා නම් ඒ අයත් එක්ක මොන හරි එකතු වෙලා කරන්න ලැබේවි මොන හරිම දෙයක්. එහෙම නැත්නම් ගෲප් ප්‍රොජෙක්ට් වගේ දේවල් ඔයාට කරන්න සිද්ධ වේවි. පිරිසක් එක්ක එකතු වෙලා මොකක් හරි වැඩක් ඔයාට කරන්න සිද්ධ වෙනවා. ඔයා වෙනදට වඩා ක්‍රියාකාරී වෙනවා. ඔයා නම්‍යශීලී චරිතයක් බවට පත් වෙනවා. ඔයා ඔයාගේ තියෙන දැනුමෙන් වටපිටේ ඉන්න අයට උපදෙස් අවවාද දෙනවා වගේම එයාලගිනුත් ඔයාට උපදෙස් අනුශාසනා ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා එයාලව කන්ට්‍රෝල් කරන්නත් උත්සාහ කරાવી. ඔයාගේ ජීවිතේ සමබර කරගන්න ඔයාට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔයා යම් තැනකදී ඔයාගේ ජීවිතේ ඉතින් අද රීඩින් එක ඉවරයි. තව තවලුත් ටැරෝ රීඩින්ස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ රීඩින් එකත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.